සුබ දවසක්. අපි ඉඩමක් මිලදී ගන්න ගියාම අපි පත්තිරු චෙක් කරනව නේද? හැබැයි අපි මේ පත්තිරු චෙක් කරන්න දෙන අවධානය වගේම අවධානයක් දෙන්න ඕනි තවත් කාරණාවක් තියෙනවා. ගොඩක් අය ඒක දන්නේ නැහැ. සහ සමහරක් අයට ඒක මග ඇරෙනවා. ඉතින් මම අද හිතුවා ඒ ගැන ඔයාලව දැනුවත් කරන්න ඕනි කියලා. ඔයාලා අහලා තියෙනවද ගොඩනැගිලි සීමාව? එහෙම නැත්නම් බිල්ඩින් ලයින් එක. සාමාන්‍යයෙන් ඕනෙම ඉඩමකට අදාළ ගොඩනැගිලි සීමාවක් තියෙනවා. ගොඩනැගිලි සීමාවක් කියන්නේ ඔයාගේ ඉඩමට ඉස්සරහින් යන පාර, එහෙම නැත්නම් පැත්තෙන් යන පාර. ඒ පාරවල් වලට අරින්න ඕනි ඉඩ තියෙනවා. ඒ ඉඩ ඇරලා තමයි අපිට ගෙයක් හදන්න පුළුවන්. අන්නේ තියන්න ඕනි નિયમિત ඉඩට තමයි ගොඩනැගිලි සීමාව කියලා කියන්නේ. ඔයාලට මේක දැනගන්න පුළුවන් කොහෙන්ද? ගොඩක් වෙලාවට ඔයා මිලදී ගන්න ඉඩම අදාළ ප්‍රාදේශීය සභාවෙන් හරි නගර සභාවෙන් හරි අනුමත කරලා තියෙනවා නම් අන්නේ සැලසුමේ තියෙනවා සඳහන් කරලා ගොඩනැගිලි සීමාව මෙච්චරයි කියලා. එහෙම නැත්නම් අදාළ ප්‍රාදේශීය සභාවෙන් වට එක දැනගන්න පුළුවන්. හරි. එතකොට ඇයි මේක වැදගත් වෙන්නේ? සාමාන්‍යයෙන් අපි ඉඩමක් මිලදී ගන්න ගියන් අපිට විවිධ වර්ගයේ ඉඩම් හම්බ වෙනවා. ඒ කියන්නේ ලංකාවේ විවිධ පාරවල් වර්ග තියෙනවානේ. ඒ කියන්නේ ප්‍රයිවට් ලේන් තියෙනවා. ඊළඟට ප්‍රාදේශීය සභා පාරවල්, නගර සභා පාරවල්, PRD පාරවල් සහ RDA පාරවල් කියලා. ඒ පාරවල් අනුව තියන්න ඕනේ ගොඩනැගිලි සීමාව වෙනස් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දැන් අපි ඉඩම් ගන්නේ මිලදී ගන්නේ ගොඩක් වෙලාවට ලෑන්ඩ් සේල් වලින්. එතකොට ඒ වගේ ලෑන්ඩ් සේල් එකකින් ඉඩමක් ගනිද්දී නම් ගොඩක් වෙලාවට ගොඩනැගිලි සීමාව තියෙන්නේ අඩි 3ක් හෝ අඩි 5ක් කියලා. සාමාන්‍ය අපිටම ඔයාලා ඉඩමක් ගන්නවා ඒ ඉඩමට ඉස්සරහින් යන පාර ප්‍රාදේශීය සභාවට අදාළ පාරක්. එතකොට ඒ ප්‍රාදේශීය සභාවට අදාළ පාරකට අදාළ ගොඩනැගිලි සීමාව අර මගේ ඉඩමක තියෙන ගොඩනැගිලි සීමාවට වඩා වෙනස් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රාදේශීය සභා පාරක ගොඩනැගිලි සීමාව පාර මැද ඉඳන් අඩි 20ක් හෝ අඩි 25ක් වෙනවා. එතකොට අපි හිතමු ඔයා ගන්න ඉඩමට ඉස්සරහින් යන පාර අඩි 15 පාරක් කියලා. එතකොට අඩි 15 පාරක් වුණොත් එහෙම ඔයාගේ ඉඩමෙන් ඔයා ගොඩනැගිලි සීමාව අඩි 12මාරක් ඇරලා තමයි ඔයාට ගේ හදන්න වෙන්නේ. එතකොට ඒ වගේම ඔයාලා දන්නවා පිටිපස්සට අඩි 7මාරක් සාමාන්‍යයෙන් තියන්න ඕනේ කියලා. එතකොට පර්චස් 6ක් 7ක් 8ක් වගේ ගත්ත ඉඩමක අපි ගෙයක් හදද්දී අපිට ලොකු ඉඩ ප්‍රමාණයක් අරින්න වෙනවා මේ තියෙන නීති රීතිත් එක්ක. ඉතින් සමහරක් අවස්ථාවල අපිට ඉඩම් හම්බෙලා තියෙනවා දෙවන දෙපැත්තෙම පාරවල් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලට අපි හිතන්නේ දෙපැත්තෙම පාරක් තිබ්බන් පස්සේ ඒක හරි වටිනවා කියලා. නමුත් ගොඩක් අවස්ථාවල අපිට ඒක අවශ්‍යදායක වෙනවා අර වගේ තැනකදී. මොකද දෙපැත්තෙම පාරවල් තිබ්බාම අපි මේ පාරවල් දෙකටම ගොඩනැගිලි සීමාව තියන්න ඕනේ. මම මේ ගොඩක් වෙලට කතා කරන්නේ අපිට ප්‍රායෝගිකව හම්බ වෙන ඉඩම් වල දෙන ප්‍රශ්නත් එක තමයි කතා කරන්නේ. තව කෙනෙක්ට ඒක දැනුවත් කරන්න ඕන නිසා. මට මේ ළඟදී ඉඩමක් හම්බුණා. ඒ ඉඩම දෙපැත්තෙන් පාරවල් දෙකක් යනවා. ඒ පාරවල් දෙකම ප්‍රාදේශීය සභා පාරවල්. ඒක තුන විශේෂත්වය වෙන්නේ ඒ පාරවල් දෙක පළලවල් දෙකක්. ඉස්සරහින් යන පාර අඩි 20 පාරක්, පැත්තෙන් යන පාර අඩි 12 පාරක්. එතකොට ඒ පාරවල් දෙකෙන්ම නගර සභාවේ අනුමත කරලා තියෙන්නේ අඩි 20ක ගොඩනැගිලි සීමාවක් තියන්න කියලා. එතකොට හිතන්නකෝ අර ඉස්සරහින් යන අඩි 20 පාරේ ගැටලුවක් නැහැ. අපි පාර මැද ඉඳන් ගත්තාම පාරෙන් අඩි 10යි, ඉඩමෙන් අඩි 10යි. අපිට ඒක ඉඩමෙන් නැති වෙන්නේ අඩි 10යි. අනිත් පැත්ත පාර අඩි 12යි. එතකොට පාර මැද ඉඳන් ගත්තාම පාරෙන් අඩි 6යි. අපේ ඉඩමෙන් අපි අඩි 14ක් තියලා තමයි අපිට ගේ හදන්න වෙන්නේ. ඒතර හිතන්නකෝ අපි පර්චස් 8ක් 10 වගේ ඉඩම් වල සාමාන්‍යයෙන් ඉඩමේ පල්ල එන්නේ අඩි 30ක් 28ක් 33ක් ඔය වගේ ගානක්. ඉතින් ඒ වගේ පල්ලක් තියෙන ඉඩමකින් අඩි 12ක් 14ක් 15ක් අයින් කරාට පස්සේ අපිට ගෙයක් හදන්න ඉතුරු වෙන්නේ අඩි 15ක් 20ක්. ඔය අතර ප්‍රමාණය තමයි ගෙදි පළල ගන්න වෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට අපි ඉඩම අරගෙන ඉවරයි. ඉතින් මේක අපි කලින් දැනුවත් වෙලා හිටියා නම් අපි ඒ වගේ ඉඩමක් මිලදී ගන්නේ නැහැනේ. නේද? අන්න ඒ දැනුවත් කිරීම තමයි මට කරන්න උවමනාවක් තිබුණේ. ඒ අනිවාර්යයෙන්ම අපි අර පත්තිරු චෙක් කරනවා වගේම ඉඩමක් මිලදී ගන්න කලින් අනිවාර්යයෙන්ම ගොඩනැගිලි සීමාව ගැනත් අපි දැනුවත් වෙන්නම ඕනි. බොහොම ස්තුතියි.